සුබ දවසක්. ඔයාලට මම පෙන්වන්න යන්නේ කොහොමද ෆෝන් එකෙන් Google account එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන Google Chrome එක තියෙනවා. මම එකට යනවා. එකට ගියාම මම ඇත්තටම select කරලා තියෙනවා අලුත් email එකක් create කරන්න. create new Gmail account කියලා උඩ මම type කරලා තියෙනවා. ඉතින් එතනින් මට යන්න පුළුවන් අලුත් Gmail account එකක් create කරන්න. Google account කියන්නේ Gmail account කියන්නේ එකම දේ. ඉතින් එතකොට මම මෙන්න මෙතනට එනවා මෙතන මගේ account එකක් තියෙනවා නම් sign in වෙන්න කියනවා. එකම ඔයගලන්ට පහළ පේනවා create account කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ create account කියන එකට යනවා. මට ඕන අලුත් account එකක් create කරගන්න. එතනදී ඔයාලට පේනවා for myself or to manage my business. ඉතින් මෙතනදී මම for myself කියලා කියනවා. ඔයගලන්ට business එකකට නම් මොනවාරි to manage my business යන්න පුළුවන්. මම for myself කියලා කියනවා. දැන් අපිට ඕන Google account එක පාවිච්චි කරලා Google වල විවිධ වැඩ කටයුතු කරගන්න බොහොමයක් දෙන්නට අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ විදිහට යනවා එතනට. දැන් මෙතනදී අපිට first name එක last name එක දෙන්න කියනවා. මම මේකට අපි මෙහෙම මගේ details දෙනවා. ඉතින් මෙතනදී next කියන එකට ගියාම ඔයගොල්ලන්ගෙන් විස්තර අහනවා month එක date එක දෙන්න කියලා. ඉතින් අපිට ඒ විස්තර යොදා ගන්න පුළුවන් මෙතනට. ඉතින් මම උපන්දින ඇතුළත් කරා. උපන්දින ඇතුළත් කරාට පස්සේ එතන පල්ලෙහා තිබුණා අපේ gender එක female ද male ද කියන එක ඒකම තව options තියෙනවා එතන. ඒකට තමන්ට අදාළ එක එතන තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන suggest කරලා දෙනවා අපේ නම අනුව email address කීපයක්. ඉතින් ඔයාලට main address එකක් සුදුසුයි කියලා හිතෙනවා නම් main address එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තුන්වෙනි option එක create your own Gmail address කියන තැනට යන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගොල්ලන්ගේ නමට ගොඩක් වෙලාවට ඒ දැන්ටමත් email addresses අරන් තියෙන්න පුළුවන්. ඉතින් අර professional විදිහට මේ යන්න නමෙන් ගියා නම් වඩා හොඳයි. නමුත් මේ වෙනකොට එහෙම available නැති වෙන්න පුළුවන්. මම මෙතනදී පළවෙනි option එක දීලා තියෙන එක තෝරගන්නවා. මට මේකේ දීලා තියෙන option එක. ඉතින් ඒකම ඊළඟට මම next කියන button එකට යනවා. මෙතනදී අපි password එකක් දාන්න ඕන. ඒකම ඔයාලට පේනවා මෙතන tick mark එකක් තියෙන show password කියලා. ඒක on කරගෙන ඔයාලට යන්නත් පුළුවන්. මම මේක off tick mark එක අයින් කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි private කරනකොට මේකේ පේන්න දාගෙන type කරන්න පුළුවන්. මොකද අපි capital type කරනකොට capital මැද type වෙන්නේ simple ද type වෙන්නේ කියලා අපිට ඒක සමහරවිට මගහැරෙන්න පුළුවන්. මේ show password වලින් බලන්න පුළුවන්. හැබැයි මේක අපි සාමාන්‍යයෙන් Tamanට විතරක් බලන්න කියන වටේ පිටේ අපිට කවුරුත් ඉන්නවා නම් අපි show password එක සාමාන්‍යයෙන් අයින් කරන විශේෂයෙන්ම computers වලින් කරද්දී show password එක අපිට අයින් කරගෙන අපිට type කරගන්න පුළුවන්. හරි මම මෙතනදී password එකක් type කරගන්නවා. password එක ලබා දෙනකොට capital simple ඒ වගේම letters වගේම ඉලක්කම් ඒ වගේම hash mark එක @ වගේ symbols උත් පාවිච්චි කරන්න පුළුවන්. හරි මම password එකක් type කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි password එක අපිට පේන්නන්නේ. මේ අපිට අවශ්‍ය නම් show password කියන උඩ click කරලා අපිට බලන්න පුළුවන් අපි type කරපු password එක. ඉතින් අපි next වලට ගියාම අපිට නැවතත් password එක යොදන්න අවස්ථාවක් මෙතන ලබා දෙන්නේ නැහැ. මොකද අපිට බලන්න පුළුවන් අතන verify කරන්න පුළුවන්. ඉතින් on කරලා බලන්න පුළුවන් අපිට අපි type කරපු එකම දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි කම්පියුටරෙන් යනකොට මේ අවස්ථා දෙකම තියෙන හින්දා අර මෙතන තියෙන එකම දේ තමයි අපිට dots වගේ ආපුවාම verify කරගන්න බැරි වෙන්න පුළුවන්. අපිට මේ type කරේ ඒකමද කියලා බලා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක මෙතනදී phone එකෙන් බලනකොට Tamanට විතරක් personally බලන්න පුළුවන් on කරලා. ඒකින්ද එයා එතන verify කරන්න තව box එකක් දෙන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම computers වල යද්දී අපි internet cafe එක වගේ වෙනත් තැනක කට්ටිය බහුල තැනක කරන්න පුළුවන්. එතකොට අර
show කියන එක අයින් කරලා show password කියන එක අයින් කරලා dots එන විදිහට type කරන්න පුළුවන්. එතකොට ඒක අපි type කරපු දේමද අපිට ආවේ කියන එක verify කරගන්න තමයි තවත් box එකක් අපිට type කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මට phone number එක දාන්න කියනවා අපේ මේ account එක activate කරගන්න. ඉතින් මෙතනදී අපිට බලමු කොහොමද මේක add කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මෙතන පේනවා මෙතන phone number එක compulsory නෑ පල්ලෙහා skip next කියලා buttons දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී මම skip කරලා යනවා. හැබැයි මේ phone number එක දැමීම තුලින් අපිට සමහර වෙලාවට ෆෝන් කියන්නේ Gmail එක අමතක වෙන්න පුළුවන්, address එක අමතක වෙන්න පුළුවන්, password එක අමතක වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අපිට verify කරගන්න කෝඩ් එකක් ගෙන්න ගන්න මෙතන ෆෝන් නම්බර් එක දැම්මොත් පහසුයි. ඒක අත්‍යවශ්‍යම නෑ ඔප්ෂනල්. ඔයගොල්ලෝ මෙතන skip කියන බටන් එක press කරලා යන්න පුළුවන් අපිට. මම skip කියන බටන් එක press කරා මෙතන පහළ වම් කෙළවරේ ආපු. එතකොට අපිට කියනවා අපිට පස්සේ මේ address එක මතක තියාගන්න ඒ වගේම account information මතක තියාගන්න රිවිව් කරන්න පුළුවන් මෙතනදී මගේ account information. දැන් අපි දීලා තිබුණා නම් අපිට recovery phone number එකක් email address එකක් මෙතන list out වෙනවා. මම එහෙම මුකුත් දීලා නැහැ. ඕනනම් අපිට ඒක add කරන්න පුළුවන්. මම ඊළඟට next කියන එකට යනවා. ඔයගොල්ලන්ට terms and privacy and terms ඒ options එක එනවා. මේකේ අපි agreement මේවට agree okay කියලා අපිට පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන්. ඊට පස්සේ පහළම තියෙනවා බටන් එකක් I agree කියලා. more options යටතේ ගියාම මේගොල්ලන්ගේ promotions එක එක service වලට සම්බන්ධ වෙන්න okay කියලා දාලා ඒ settings tick mark දාලා okay කරලා ඉන්න පුළුවන්. මම මෙතනදී කෙලින්ම agree කියන එකට යනවා. එතකොට අපේ email එක මේකත් එක්ක create වෙනවා. ඉතින් බොහොම සරල පියවර කීපයක් තියෙන මේ email එකක් හදාගන්න, Gmail එකක් හදාගන්න. Gmail account එකක් ගන්නවා කියන්නේ ඔයගොල්ලෝ Google account එකක්. ඒ කියන්නේ Google එකේ ගොඩක් දේවල් තියෙනවා අපිට ගන්න පුළුවන් වාසි කරගන්න පුළුවන් සේවාවන්. ඉතින් අන්නේ සේවාවන් ඇක්ටිව් කරගන්න, ඒ සේවාවන් ලබා ගන්න අපිට මේ Google account එක නැත්නම් Gmail account එක වැදගත් වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ account එක create කරගන්න ඇති කියලා. නැවතත් අපිට sign in වෙලා බලන්න පුළුවන්